අපි අද බලමු මේ 2025 මේ මාසේ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් අරාබි එමිරේට්ස් කියන්නේ. ඔව්. එතනදී අබුඩාබි වල අර කාස්ර් අල් වතාන් ජනාධිපති මන්දිරයේදී හරි විශේෂ පිළිගැනීමක් යන තොරතුරක් තියෙනවා. ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ නිකම්ම පිළිගැනීමක් නෙවෙයි. ඒ මොකක්ද විශේෂත්වය? එතනදී මේ අල් අයාලා කියලා සාම්ප්‍රදායික එමිරේටි නර්තනයක් ඉදිරිපත් කරා. නර්තනයක්. ඔව්. අපිට ලැබුණු තොරතුරු වල හැටියට නම් ට්‍රම්ප් මහත්මයා ඒක බලන් ඉඳලා මට මේක හරිම කැමතියි කියලාත් කියලා තියෙනවා. හරිම ඉන්ටරෙස්ටිං. ඉතින් අපි අද මේක ටිකක් ගැඹුරින් බලමු නේද? මේ අල් අයාලා කියන්නේ මොකක්ද? ඇයි මේ වගේ රාජ්‍යතාන්ත්‍රික තැනක මේක යොදාගත්තේ කියලා? අනිවාර්යයෙන්ම. මේක හරිම වැදගත්. අල් අයාලා කියන්නේ UAE වල විතරක් නෙවෙයි ඕමානයේ හරිම ජනප්‍රිය පැරණි කණ්ඩායම් නර්තනයක්. ඒකේ තියෙන සංස්කෘතික වටිනාකම නිසාම යුනෙස්කෝව පවා මේක මානව වර්ගයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයක් විදිහට නම් කරලා තිනවා. ඇත්තද? යුනෙස්කෝ උරුමයක්. ඒ කියන්නේ සෑහෙන බරක් තියෙන දෙයක්. ඔව්. ලෝක මට්ටමේ පිළිගැනීමක් තියෙනවා. එතකොට කොහොමද මේක ඉදිරිපත් කරන්නේ? මට මතකයි අර මූලාශ්‍රවල තිබුණා පිරිමි කණ්ඩායම් දෙකක් ගැන. හරියට හරි. සාම්ප්‍රදායික විදිය තමයි පිරිමි කට්ටිය දෙපේලියකට බෙදිලා මූමට මුහුණලා ඉන්නවා. අත්වල තියෙනවා මේ උණ බම්බු කෑලි හරි සැරයටි හරි. ඊට පස්සේ සංගීතය, බෙරවාදනය, ගායනය එක්ක අර කාව්‍යමය වගේ දෙබසුත් කියනවා. ඒ කියන්නේ නිකම් නටනවා විතරක් නෙවෙයි. නෑ ඒකෙන් යම්කිසි ගැටුමක් වගේ නැත්නම් එකමුතුකමක් වගේ දෙයක් සංකේතවත් කරනවා කියලායි කියන්නේ. හරිම අපූර්වයි. ඒ වගේම තව දෙයක් තිබුණා නේද? කාන්තා දායකත්වය ගැන. අර කොණ්ඩ ගැන එහෙම. ඔව්. ඒක තමයි දැන් කාලේ එකතු වෙච්ච ලස්සනම අංගයක්. කාන්තා නර්තන ශිල්පිනියලුත් ඉන්නවා. එයාලගේ දිගු කොණ්ඩය අර රිද්මයට අනුව ඉස්සරහට පස්සට වනනවා. ඒක ඒ සංස්කෘතියේ හරිම අලංකාර දෙයක් විදිහට සලකන්නේ. ඒ කියන්නේ මේක පැරණි උරුමයක් වුණත් කාලයත් එක්ක ටිකක් වෙනස් වෙලක් තියෙනවා. ඔව් නූතනත්වයටත් ඉඩ දීලා තියෙනවා. ඒක තමයි විශේෂත්වය. සාමාන්‍යයෙන් මේ වගේ නෙටුමක් පාවිච්චි වෙන්නේ මොන වගේ අවස්ථාවලද? මංගල උත්සව, හරියට හරි විවාහ උත්සව, ජාතික උත්සව, වෙනස් උත්සව අවස්ථාවලදී අල් අයාලා කියන්නේ නෙතුවම බැරි දෙයක්. ඉතින් එහෙම එකක් තමයි ට්‍රම්ප් මහත්මයාටත් පෙන්නලා තියෙන්නේ. ඔව් ඉතින් ඒක නිකවම නෙවෙයිනේ කරන්නේ. අපිට ලැබුණු තොරතුරු අනුව මේක පිටිපස්සේ අරමුණ වෙලා තියෙන්නේ ගල්ෆ් කලාපීය රටවල් සහ ඇමරිකාව අතර ආර්ථික සම්බන්ධතා තව ශක්තිමත් කරගන්න එක. ඒ කියන්නේ රාජ්‍යතාන්ත්‍රික අරමුණක්. ඔව් ආර්ථික අරමුණක්. එතකොට ඒකට මේ වගේ ගැඹුරු සංස්කෘතික දෙයක් යොදා ගැනීම ඒක ටිකක් විශේෂයි නේද? නිකන් කතා කරනවට වඩා. ඒක තමයි. මෙතන තියෙන්නේ නිකම්ම ආර්ථික ගනුදෙනුවක් ගැන කතාවක් නෙවෙයි. තමන්ගේ රටේ තමන්ගේ අනන්‍යතාවයේ කොටසක් වන යුනෙස්කෝවෙන් පවා අගය කරපු දෙයක්. ඔව්. රාජ්‍ය නායකයෙක්ට පිළිගැනීමේදී ඉදිරිපත් කරනවා කියන්නේ ඒ දෙන ගෞරවය ගොඩක් ඉහළයි. ඒක ඇත්ත. ඒ වගේම තමන්ගේ සංස්කෘතියේ ශක්තිය පෙන්වනවා වගේ දෙයක් නේද? අනිවාර්යෙන්ම. මේක අර soft power එහෙම නැත්නම් මෘදු බලය කියලා කියන දෙයටත් සම්බන්ධ වෙන්න පුරුවන්. සංස්කෘතිය හරහා යම් පණිවිඩයක් දීමක්. ඒ වගේම මේ සිදුවීම ගැන හිතද්දි තව දෙයක් මතුවෙනවා. මොකල්ද? මේ අලයාල වගේ ගැඹුරු ඉතිහාසයක් ලොකු සම්ප්‍රදායක් තියෙනවා. ඒ අතරම අර කාන්තා දායකත්වය වගේ නූතන වෙනස්කම් ඇතුළත් වෙලා තියෙනවා. ඔව්. ඉතින් මේ වගේ දෙයක් අද කාලේ ජාත්‍යන්තර සම්බන්ධතා ආර්ථික අරමුණු වෙනුවෙන් යොදා ගන්නකොට ඒකෙන් සම්ප්‍රදායී නූතනත්වයයි අතර තියෙන සම්බන්ධය ගැන මොන වගේ අදහසක්ද දෙන්නේ කියලා හිතන්න වටිනවා නේද? ඇත්තටම ඒක හරිම වැදගත් නිරීක්ෂණයක්. සම්ප්‍රදාය කොහොමද නූතන ලෝකයේ විශේෂයෙන්ම මේ වගේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේදී පාවිච්චි වෙන්නේ කියන එක. ඉතින් අදාකි මේ ගැඹුරට ගියේ ට්‍රම්ප් මහතාගේ එක්සත් අරාබි එමිරේට් සංචාරයේදී ඉදිරිපත් වුණු අල් අයාලා නර්තනය ගැන ලැබුණු තොරතුරු ඇසුරෙන්. එහි සංස්කෘතික පැතිකඩ, රාජතාන්ත්‍රික වැදගත්කම, ඒ වගේම නූතන ලෝකයේ එහි තැන ගැනයි අපි කතා කළේ.